හායි කොහොමද ඔයාලට? ඔන්න අද මම ලස්සන වීඩියෝ එකක් අරන් ආවේ ලස්සනට ඇඳලා ඉන්න ආස ඔයා වෙනුවෙන්මයි. ඔයාලා දන්නව ඇති මේ දවස්වල ට්‍රෙන්ඩ් එක තමයි මේ කුර්තා টොප් එක. අද අපි මහමු මේ වගේ ලස්සන කුර්තා টොප් එකක්. ඔයාලට මම මේ වීඩියෝ එකේ මිමි ටික බෙදා ගන්න තැන ඉඳන්ම මේක මහලා ඉවර වෙන තැනට වෙනකම්ම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නම්. ඔයාලට මේක ලේසි වෙන්න මම අද බ්ලොග් එකක් සහිතව ඔයාලට කියලා දෙන්නම්. බ්ලොග් එකක් නැතුව ඔයාලට මේක මහන්න පුළුවන් නම් රෙද්දෙම මිමි ටික ලකුණු කරගෙන කපා ගන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි එහෙනම් බලමු කොහොමද මේ මිමි ටික හදාගන්නේ කියලා. මේ තියෙන්නේ මම අද කුර්තා එක මහන්න ගන්න මිමි ටික. ඔයාලගේ සයිස් එකට ඔයාලගේ මිමි ටික අරගෙන මම මේ පහළ දාලා තියෙන විදිහට මිමි ටික බෙදා ගන්න ඕනේ. මම හිතනවා මේක ඔයාලට පැහැදිලි ඇති කියලා. උරහිස දෙකට බෙදලා භාගයක් එකතු කරලා උරහිස මිම ගන්නවා. පපුවට හතරෙන් බෙදලා රැගල් උස ගන්නවා. පපුව දක්වා උසට එකහමාරක් එකතු කරලා අපි පපුව දක්වා උස අර ගන්නවා. ඉන දක්වා උසට භාගයක් එකතු කරලා ඉන දක්වා උස අර ගන්න ඕනේ. ඒ වගේමයි අපි ගන්න টොප් එකේ උසට එකහමාරක් එකතු කරලා තමයි අපේ බ්ලවුස් එකේ උස අරගන්නේ. ඒ වගේමයි පපුව වටමින්ම හතරෙන් බෙදලා ඒකට එකහමාරක් එකතු කරලා පපුව වටමින්ම අරගන්නවා. ඉන වටමින්ම හතරෙන් බෙදලා ඒකට දෙකක් එකතු කරලා තමයි අපි ඉන වටමින්ම අරගන්නේ. ඒ වගේමයි කර වට හතරෙන් බෙදලා ඒකෙන් භාගයක් අඩු කරලා කර පළල අරගන්න ඕනේ. තව අපි අරගන්නවා උපනැලි පළල දෙකෙන් බෙදලා ඒකට භාගයක් එකතු කරලා තමයි ඩාට් ගහන්න අපි ඒ පරතරය හොයාගන්නේ. මම මේ ටිකක් වේගෙන් කියාගෙන ගියේ මේ වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා. එහෙම වුණාම ඔයාලට බලන්නත් කම්මැලි වෙනවනේ. අපි එහෙනම් බලමු කොහොමද මේ මිමි වලට අනුව බ්ලොග් එක සකසා ගන්නේ කියලා. ඔයාලට මම මේ වගේ කොලයක දල සටහනක් විදිහට මේ බ්ලොග් එක හදලා පෙන්නන්නම්. ඔයාලා මේක බලාගෙන ඔයාලගේ මිම්මට ඔයාලා බ්ලොග් එක හදාගන්න. මම අද මහන මේ කුර්තා টොප් එකේ ඉදිරිපස ඕපන් එකක් නැහැ. පිටිපස්සෙත් නැහැ. ඒක නිසා මම රෙද්දේ නැම්මට තියලා තමයි මේ මිමි ටික ලකුණු කරන්නේ. රෙද්දේ නැම්ම කියලා කියන්නේ බලවාටි දෙක මූණට මූණ නැමුවට පස්සේ ඒ නැමුම් පාරට තමයි අපි රෙද්දේ නැම්ම අරගන්නේ. එතන සිට ඉදිරියට තමයි උරහිස ලකුණු කරන්නේ මේ වගේ. ඔයාලට මේ පේන විදිහට උරහිස ලකුණු කරගෙන අපි රේඛාවක් ඇඳ ගන්නවා. උරහිස ලකුණු කරගත්ත ලක්ෂයේ සිට පහළට නැවත අඟල් 1.3 කාලක් ලකුණු කරගන්නවා. එහෙම ලකුණු කරලා අපි උරහිස පාත් කරගන්න ඕනේ. ඔයාලා මේ මිමි ලකුණු කරනකොට ටේප් එකෙන් මැනලා ලකුණු කරගන්න. මම දල සටහනකින් පෙන්නන නිසායි මේ විදිහට ලකුණු කරන්නේ. දැන් අපි සම්මත මිම්මක් විදිහට අඟල් 3ක් මේ විදිහට ඉස්සරහට ලකුණු කරගන්න ඕනේ. සමහර අය මේ සම්මත 3 ලකුණු කරගන්නවා හැඩ කරපු උරහිසේ රේඛාවේ. මම මේ වීඩියෝ එකේ ඉස්සරහදී කියන්න මේ ලක්ෂය අපි ලකුණු කරන්නේ ඇයි කියලා. දැන් අපි මේ විදිහට ඉහළ සිට පහළට ඔයාගේ රැගල් උස ලකුණු කරගන්න ඕනේ. දැන් අපි මම අර කලින් කිව්ව සම්මත ලක්ෂයක් ලකුණු කළේ අඟල් 3ක්. අන්න ඒ ලක්ෂයේ ඉඳන් තමයි ඉතිරි මිමි ටික අපි ලකුණු කරගන්නේ. ඉස්සෙල්ලාම අපි පපුව දක්වා උස ලකුණු කරගන්නවා. මේ විදිහට ලක්ෂයන් ලකුණු කරලා රේඛාවත් අපි ඇඳගමු. අපි දැන් ඉන දක්වා උස මේ රේඛාව ඇඳ ගන්න ඕනේ. ඒකත් අපි අර සම්මත අඟල් 3 ඉඳන් තමයි පහළට ලකුණු කරගන්නේ. මේ විදිහටම අපේ කුර්තා টොප් එකේ උසත් අපි ලකුණු කරගමු.
හරි. අපි දැන් ඒ ටික ලකුණු කරගෙන ඉවරයි. අපිට දැන් තියෙන්නේ අත් කට හදාගන්න. ඒ සඳහා අපි ගත්ත රැගල් උස රේඛාවෙන් පපුව වටමින්ම ලකුණු කරගෙන ඔයාලට මේ පේනා වගේ රේඛාවක් ඇඳ ගන්න ඕනේ. දැන් මේ ඇඳගත් රේඛාව හරි මැදින් ලකුණු කරගෙන ඒකට වම් පැත්තෙන් අඟල් භාගයක් ලක්ෂයක් ලකුණු කරගන්න ඕනේ. ඔයාලට මේ පේනා වගේ ඒ ලක්ෂය කැපිලා යන්න මේ වගේ තව රේඛාවක් ඇඳ ගන්න ඕනේ. ඔයාලට මේ පේනා වගේ ඒ රේඛාවෙම පහළ සිට ඉහළට අඟල් 2.5ක ලක්ෂයක් ලකුණු කරගන්න ඕනේ. ඒකෙන් තමයි අපි අත්කට මේ වගේ හැඩ කරගන්නේ. දැන් අපි ඉන වට ලකුණු කරගමු. මේ වගේ ඉන රේඛාවේ ඉන වට ලක්ෂය ලකුණු කරගෙන අත්කටේ සිට ඒ ලකුණු කරගත්ත ලක්ෂය හරහා මේ වගේ රේඛාවක් ඇඳ ගන්න ඕනේ. ඔයාලගේ මිම්ම අනුව මේ හැඩේ තව ලස්සනට එන්න පුළුවන්. මම ඔයාලට දල සටහනකින් පෙන්නනවා කිව්වේ. ඒක නිසා මේ හැඩේ ගැන වැඩි හිතන්න එපා. දැන් අපි උකුල වටමින්ම හොයාගන්න ඕනේ. ඒ සඳහා අපි මැනගත්ත උකුල වටමින්ම 4ෙන් බෙදලා ඒකට අඟල් 1.5ක් එකතු කරන මින්ම තමයි උකුල වට කියලා අපි අරගන්නේ. ඉනේ සිට පහළට අඟල් 6ක් හෝ 7ක් ලකුණු කරලා තමයි අපි උකුල වට රේඛාව ලකුණු කරගන්නේ. ඒ රේඛාවේ අපි දැන් බෙදාගත්ත උකුල වටමින්ම ලකුණු කරගන්න. උකුල වටමින්ම ලකුණු කරගත්තට පස්සේ ඒ කෙලින්ම අපේ කුර්තා টොප් එකේ පළල ලකුණු කරගන්න ඕනේ. ඔයාට මේකේ ප්ලෙයාඩ් එක ගොඩක් ඕනේ නම් උකුල මින්මට වඩා අඟල් 3ක් විතර ඉදිරියෙන් ලකුණු කරගන්න පුළුවන්. ගොඩක් ප්ලෙයාඩ් එක අවශ්‍ය වෙන්නේ නැත්නම් මේ උකුල මෙන්න කෙලින්ම කුර්තා টොප් එකේ වාටිය ලකුණු කරගන්න පුළුවන්. හැබැයි කුර්තා টොප් එකට ගොඩක් ප්ලෙයාඩ් එක තියන්නේ නැහැ. ඒක ඔයාගේ කැමැත්ත අනුව වෙනස් කරගන්න පුළුවන්. ඔයාගේ කුර්තා টොප් එක මහන රෙත්තේ බෝඩර් එකක් නැත්නම් ඔයාට පුළුවන් මේ වගේ සයිඩ් එකෙන් අඟල් 1.5ක් ලකුණු කරලා වාටිය රේඛාව හැඩ කරගන්න. අපි දැන් ඔපනැලි පළල ලකුණු කරගමු. ඒ කියන්නේ ඩාට්. ඩාට් ලකුණු කරන්නේ ඉන රේඛාවේ නැම්ම පැත්තේ සිට ඇතුළට තමයි මේක ලකුණු කරන්නේ. ඔයාගේ ඔපනැලි පළල ලක්ෂය ලකුණු කරගන්න මේ වගේ. ඊට පස්සේ ඒ ලක්ෂයේ දෙපැත්තෙන් අඟල් භාගේ නැවත ලකුණු කරගන්න ඕනේ. ඒ විදිහට ලකුණු කරගෙන ඉවර වෙලා අපි කලින් ලකුණු කරගත්ත පපුව දක්වා උස රේඛාවට මේ ඩාට් එක ඇඳ ගන්න ඕනේ. මේ හැඩයට ඔය ඇඳගෙන ඉන රේඛාවෙන් පහළට අඟල් 5ක් ලකුණු කරගෙන ඒ ලක්ෂයට මේ ඩාට් එක ඇඳ ගන්න ඕනේ. මේ විදිහට තමයි ඩාට් එකේ හැඩේ අපි ඇඳගන්නේ. දැන් අපිට කර ලකුණු කරගන්න තමයි තියෙන්නේ. ඔයාලට මේ පේනා වගේ නැම්ම සිට ඇතුළට ඔයාගේ කර පළල ලකුණු කරගන්න ඕනේ. ඒ ලකුණු කරගත්ත කර පළල මිම්මේ සිට පහළට ඔයාගේ කර ගැඹුර ලකුණු කරගන්න ඕනේ. ඔයාට අවශ්‍ය කරේ හැඩේ හදාගන්න තමයි අපි මේ වගේ කොටුවක් ඇඳගන්නේ. ඔයාට දැන් මේ කොටුව ඇතුලේ ඕන කර හැඩයක් ඇඳගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි මහන කුර්තා টොප් එකේ ඉදිරිපස පළුවේ බ්ලොක් එක. දැන් අපි බලමු පිටිපස කොහොමද හදාගන්නේ කියලා. මම මේක ඔයාට කොලේකනේ අඳින විදිය කියලා දුන්නේ. ඔයා මේකේ රෙද්දේ අඳිනකොට ඉදිරිපස පළුව පිටිපස පළුව මත තියලා මේ විදිහටම මේක ඇඳ ගන්න ඕනේ.
ඔයා පිටිපස පළුව ඇඳ ගන්නකොට ඔයා ඕපන් එකක් තියෙනවා නම් සිපර් එකක් දානවා නම් ඒ අඟල් එකමාර ඇරලා තමයි අපි මේ බ්ලොක් එක තියාගෙන ඇඳ ගන්න ඕනේ. ඉදිරිපස පළුවේ බ්ලොක් එක පිටිපස පළුවට තියලා උරහිසෙන් අඟල් 1ක් සහ කර පළලින් අඟල් 1ක් මේ විදිහට ඉහළට ලකුණු කර ගන්න ඕනේ. මේ විදිහට රේඛාව ඇඳගෙන මුළු බ්ලොක් එකම ඉදිරිපස පළුවේ හැඩයට ඇඳ ගන්න ඕනේ. ඩාට් ලකුණු කරනකොට පිටිපස පළුවේ ඩාට් එක ටිකක් අපි ඉහළින් තමයි අඳින්නේ. ඔයාට මේ පේන විදිහට අඟල් 1ක් හෝ 1මාරක් ඉහළට දික් කරගන්න. ඒ විදිහට ඇඳගෙන ඩාට් එකේ ඉතුරු ලක්ෂ ටිකක් මේ වගේ ටිකක් තදට මාක් කරගන්න ඕනේ. ඔයාලට මේක කාබන් කොලයක් යටින් තියලත් ඇඳ ගන්න පුළුවන්. ඔයා මේක රෙද්දෙන බ්ලොක් එක ඇඳ ගන්නකොට ඉදිරිපස පළුව කපලා වෙන් කරලා තමයි පිටිපස පළුවට තියන්නේ. ඒක ඔයාලා දන්නවනේ. අපි පිටිපස පළුවේ කර හැඩය ඇඳගන්නේ පෙර කර පළල ලක්ෂයේ සිට ඔයාට අවශ්‍ය කර ගැඹුර දක්වා ලකුණු කරගෙන මේ වගේ හැඩ කරගන්න ඕනේ. දැන් අපි ඉදිරිපස සහ පිටිපස පළුව සකසගෙන ඉවරයි. අපි දැන් බලමු අත කොහොමද සකසගන්නේ කියලා. අතේ මිම්ම අපි හදාගන්නේ අත දිගට භාගයක් එකතු කරලා අත දිග මිම්ම අරගන්නවා. අත වට මිම්ම දෙකෙන් බෙදලා ඒකට 3 කාලක් එකතු කරලා තමයි අත වට මිම්ම අපි හොයාගන්නේ. තව අපිට උරහිස දෙකට බෙදපු මිම්මත් මේ අත සකසා ගන්න ඕන වෙනවා. මේ මිමි තුන තමයි අපිට අත සකසා ගන්න ඕන වෙන්නේ. අපි දැන් බලමු කොහොමද අතේ බ්ලොක් එක හදාගන්නේ කියලා. මුලින්ම අපි අත දිග ලකුණු කරගන්න ඕනේ. අතේ බ්ලොක් එක හදාගන්නකොට රෙද්ද නැම්මට තියලා තමයි අපි මේ අත ඇඳ ගන්න ඕනේ. මුලින්ම අපි අත දිග ලකුණු කරගමු. අත දිග ලකුණු කරගෙන මේ විදිහට ඉහළ සිට පහළට අඟල් 4මාරක් ලකුණු කරගෙන මේ වගේ රේඛාවක් ඇඳ ගන්න ඕනේ. මේ විදිහට රේඛාව අපි ඇඳගෙන උරහිස දෙකට බෙදපු මින්ම මේ රේඛාවේ අපි ලකුණු කරගමු. දැන් ඒ විදිහටම අතේ වාටියේ අත වටමින්ම ලකුණු කරගන්න. ඔයාලට මේ පේන විදිහට අපි ලකුණු කරගත්ත ලක්ෂයන් ටික මේ වගේ රේඛා වලින් ඇඳ ගන්න ඕනේ. අපි මේ ඇඳගත්ත රේඛාව කොටස් 3කට බෙදා ගන්න ඕනේ. මේ පේන විදිහට කොටස් 3කට බෙදාගෙන පළවෙනි කොටසේ අඟල් භාගයක් උඩිනුත් තුන්වෙනි කොටසේ අඟල් කාලක් ඇතුළතිනුත් ලක්ෂයක් ලකුණු කරගන්න ඕනේ. ඒ විදිහට ලකුණු කරගෙන මේ වගේ අත් කටේ හැඩේ අපි ඇඳ ගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මේ හැඩේ මේ විදිහටම ඔයාලත් ඇඳ ගන්න. එතකොට තමයි අතේ අත් කට අපිට ඇඳ ගන්න පුළුවන් වෙන්නේ. අතේ වාටියට මැහුම් වාසිය අඟලක් තියාගෙන මේ හැඩයට අතේ බ්ලොක් එක අපි කපා ගමු. අපි දැන් කුරුත টොප් එකේ බ්ලොක් එක නිර්මාණය කරගෙන අවසానයි. දැන් අපිට තියෙන්නේ මේක රෙද්දේ ඇඳගෙන මහ ගන්න. අපි එහෙනම් බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. මම මේ කුරුත টොප් එක මහන්න බෝඩර් එකක් සහිත 60 පළල රෙද්දෙන් තමයි යාර දෙකක් අරන් තියෙන්නේ. ඔයාලට මේ පේන විදිහට අපි රෙද්ද මේ විදිහට නවා ගන්නවා. මේ වගේ නැම්ම එක පැත්තකට හිටින විදිහට තමයි අපේ බ්ලොක් එක අපි තියලා ඇඳ ගන්න ඕනේ. ඔයාලා මේකට ඕපන් එකක් තියනවා නම් සිපර් එකක් දානවා නම් මේ නැම්මට නෙවෙයි තියා ගන්න ඕනේ.
අපි මේ රෙද්ද කන පිට පැත්තෙන් තමයි දෙකට නමලා අපේ බ්ලොක් එක තියලා අපි ඇඳගෙන කපන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක කෙලින්ම මේ වගේ රෙද්දෙම ඇඳගෙන කපා ගන්න. ඔයාලට දැන් පුළුවන් අපි හදාගත්ත බ්ලොක් එක මේ රෙද්ද මත තියලා ඇඳගෙන කපා ගන්න. මම ඒක ඔයාලට වීඩියෝ එකකින් පෙන්නන්නේ නැහැ. එහෙම වුණොත් වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා. දැන් මේ තියෙන්නේ කුර්තා টොප් එක කපා ගත්තට පස්සේ ඉදිරිපස පළුව සහ පිටුපස පළුව අත් දෙක මේ ටික තමයි මේ කපලා තියෙන්නේ. ඔයාලට මේක කැමති කර හැඩ වලින් කපා ගන්න පුළුවන්. මේ විදිහට අපි කපාගෙන ඉවර වෙලා අපේ කුර්තා টොප් එකට ඉදිරිපස පළුවට සහ පිටුපස පළුවට කරට පේසිමක් කපා ගන්න ඕනේ. අපි දැන් බලමු කොහොමද මේ පේසිම කපා ගන්න කියලා. අපි මේ පේසිම කපන්න ගන්න රෙද්ද මේ වගේ දෙකට නමලා රෙද්ද නැම්ම අරගන්න ඕනේ. මේ විදිහට නැම්මට තමයි අපේ ඉදිරිපස පළුවේ හරි පිටිපස පළුවේ හරි කර මේ වගේ තියා ගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මේ මම පෙන්නන විදිහට කරේ හැඩේ ඒ විදිහටම කපා ගන්න ඕනේ. ඒ කපාගත්ත කරේ ඉඳන් ආපස්සට අඟල් 2මාරක් විතර ලකුණු කරගෙන මේ විදිහට කපා ගන්න ඕනේ. ඔයාලට දැන් පේනවා ඇති මේ විදිහට තමයි අපි පේසිම කපා ගන්නෙ. ඔයාලට තව මේ පේසිමේ පළල අවශ්‍ය නම් තව අඟල් 2ක් විතර වැඩි කරගෙන මේ වගේ කපා ගන්න පුළුවන්. දැන් බලමු අපි කොහොමද කුර්තා টොප් එක මහගන්නේ කියලා. අපි මුලින්ම টොප් එකේ කර මහගමු. ඔයාලට මේ පේන විදිහට ඉස්සෙල්ලාම පේසිමේ වාටිය මහගන්න ඕනේ. ඊට පස්සේ තමයි මේක කරට අල්ලගන්නේ. ඔයාලට ඕලොක් මැෂින් එකක් තියෙනවා නම් මේ වාටිය ඕලොක් කරගන්න පුළුවන්. මේ විදිහට පේසිමේ වාටිය මහලා ඉවර වෙලා අපි දැන් ඉදිරිපස පළුවට මේ පේසිම අල්ලමු. මේ විදිහට ඉදිරිපස පළුව මම හොඳ පිටට තියලා පේසිම හොඳ පිට මුහුණට මුහුණ හිටින විදිහට තමයි තියාගෙන මහගන්නේ. පේසිම මහගත්තට පස්සේ මේ විදිහට තමයි පේන්නේ. දැන් අපි උරහිස් දෙක මූට්ටු කරගන්න ඕනේ. ඒකට මේ පළු දෙක, ඒ කියන්නේ ඉදිරිපස සහ පිටපස පළු දෙක හොඳ පිට මුහුණට මුහුණ හිටින විදිහට තියලා තමයි ඔයාලට මේ පේන විදිහට අපි උරහිස් දෙක මහගන්න ඕනේ. උරහිස් දෙක එක මත එක තියලා පේසිම අපි විරුද්ධ පැත්තට හරවලා තමයි මේ උරහිස මහගන්න ඕනේ. මහලා ඉවර වෙලා හොඳ පිට හරවනකොට උරහිස ලස්සනට මැහිලා තියෙනවා. මේ තියෙන්නේ අපි ඒ විදිහට උරහිස් දෙක මහගත්තට පස්සේ. අපි දැන් කුර්තා টොප් එකේ අත් දෙක මහගන්න ඕනේ. ඊට කලින් අත් කට මේ විදිහට එකට එක තියලා උරහිස ළඟින් කට් මාක් එකක් දාගන්න ඕනේ. ඒ කට් මාක් එකට තමයි ඔයාගේ කපාගත්ත අත මේ ඇඳුමට අල්ලගන්න ඕනේ. මේ විදිහට කට් මාක් එකට කට් මාක් එක එකට තියලා තමයි අපි මේ අත අල්ලගන්න ඕනේ. ඔයාලට මේ පේනවා ඇති මේ විදිහට දෙපැත්තට තමයි අපි අත මහගන්නේ. මේ තියෙන්නේ ඇඳුමට මම අත් දෙක අල්ලගත්තට පස්සේ. ඔයාලා මේ ඇඳුමේ ඩාට් මහගන්න ඕනේ. ඔයාලට අවශ්‍ය නම් විතරක් ඩාට් මහගන්න පුළුවන්. දැන් අපිට තියෙන්නේ අන්තිම කොටස. ඒ තමයි දෙපැත්ත මහගන්න ඕනේ. මේ කුර්තා টොප් එකේ අතේ ඉඳන් ඉන හරියට වෙනකන් අපි දෙපැත්ත මහගන්නවා. මේ කුර්තා টොප් වල පහළට යනකම් ඕපන් එකක් තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මහලා ඉවර වුණ අපේ කුර්තා টොප් එක. මේ විදිහට තමයි අද අපි කුර්තා টොප් එක මහගත්තේ. මේ වගේ යටින් තමයි බෝඩර් එක තියෙන්නේ. ඒ වගේමයි ඉන හරියේ ඉඳන් පහළ කොටසම මේ වගේ ඕපන් එකක් අපි තියාගන්නවා.
අපිට පුළුවන් කුර්තා ටොප් එකට මේ වගේ ලෙගින් එකක් අඳින්න. එහෙම නැත්තම් ඔයාලට මම මේ පෙන්නලා තියෙන විදිහට ෆෝල්ට් එක මහත මේ වගේ කලිසමක් වුණත් මේ කුර්තා ටොප් එකට අඳින්න පුළුවන්. ඒක ඔයාලා කැමැත්ත අනුව වෙනස් කරගෙන අඳින්න. මේ තියෙන්නේ අපි මහගත කුර්තා ටොප් එක. පිටිපස්ස වුණත් ඇඟේ ෂේප් එකටම මේ කුර්තා එකේ තියෙනවා. ඔයාලත් මේ මිමි වලටම මහ ගන්න. එතකොට ඔයාලට වරදින්නේ නැහැ. ඔයාලට ඕන කර හැඩයක් මේ කුර්තා ටොප් එකට මහ ගන්න පුළුවන්. ඔයාලා කැමති නම් තව අත දිගට දාන්නත් පුළුවන්. ඔයාලත් එහෙනම් මේ වගේ ලස්සනට මේ කුර්තා ටොප් එක මහලා බලන්න. තව ලස්සන මේ වගේ වීඩියෝ මම ඉක්මනින් අරගෙන එන්නම්. නිෂු ව්ලොග්ස් මගේ channel එක ඔයා තාම subscribe කරලා නැත්නම් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් ලස්සන අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.